Welcome to my YouTube channel. ඔන්න අද හදන්නේ රස මාළු මිරිස් තෙම්පරාදුවක්. මේකට අපිට ඕනි වෙනවා මාළු මිරිස්. එතකොට අපි තව මේක රස වෙන්න ලුණු කොළ ටිකකුත් මේකට දාගන්නවා. ඔයාලත් හදලා බලන්නකෝ. මේක තමයි මම හදපු රසම මාළු මිරිස් තෙම්පරාදුව. මුලින්ම අපි වාජනයක් ලිපේ තියලා ඒක හොඳට රත් වුණාට පස්සේ තෙල් ටිකක් දාලා ඒකට අපි කපාගත්ත මාළු මිරිස් ලුණු කොළ ඔක්කොම ටික එකතු කරගන්නවා. මේකට අපි ඊළඟට කෑලි මිරිස් කුඩු ටිකක් කහ කුඩු චුට්ටක් දාලා රස අනුව ලුණු වතුර තමයි අපි එකතු කරගන්නේ. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න ඕනි. මේ විදිහට පොඩ වෙලාවක් කලවම් කරලා අපි මේක පියන වහලා උයා ගන්න ඕනි. මේක ටක් ගාලා හදාගන්න පුළුවන් ලේසි මාළු මිරිස් රෙසිපි එකක්. ඔයාලට හදලා බලන්නකෝ. එහෙනම් ඉතින් අපේ මధు and madhu kitchen YouTube channel එකත් subscribe කරන්න. මාළු මිරිස් හදලා ඉවරයි. ඔයාලට පේනවනේ රස පාටට තියෙන හැටි. මේ විදිහට තමයි අන්තිමට තියෙන්නේ. එහෙනම් ඉතින් bye.